ආයුබෝවන් සේවාපියස YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභය මැයි මාසයේ සිට එක් කාණ්ඩයක් සඳහා හිමි වෙනවා. ඒ වගේම තමයි රජය මගින් මේ පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ඔබට අභියාචනා හා දුක්ගැනවිලි සඳහා ප්‍රතිලාභ ලබා දෙන්න රජය සූදානම් වෙලා තියෙනවා. ඒ ලබා දෙන්නේ කවද්ද? ඒ වගේම ඒ පිළිබඳ වැඩි විස්තර මම මේ වීඩියෝ මගින් ඔබට පැහැදිලි කරනවා. ඉතින් මේ ප්‍රතිලාභ පිළිබඳ බොහෝ දේ ඔබට දැනගන්න පුළුවන්. රැඳී සිටින මේ වීඩියෝ සමග සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන සුබසාධක වැඩසටහනක් තමයි මේ අස්වැසුම වැඩසටහන. එහිදී කොටස් 4ක් සඳහා ප්‍රතිලාභ දැනට ලබා දෙනවා. අවදානමට ලක් වූ කාණ්ඩය, සංක්‍රාන්තික කාණ්ඩය, දුප්පත් සහ අන්ත දිල්ලු යන මේ කාණ්ඩවලට තමයි මේ ප්‍රතිලාභ ලැබෙන්නේ. එහිදී මැයි මාසයේ සිට මේ එක් කාණ්ඩයක් සඳහා ප්‍රතිලාභය අහිමි වෙනවා. ඉතින් මේ පිළිබඳව රජය මගින් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. 2025 5/9 වෙනි දින සමාජ සුබසාධක මණ්ඩලය මගින් විශේෂ ලිපියක් මගින් සඳහන් කරන්නේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මුල් අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සම්මත වුණේ මේ සංක්‍රාන්තික කාණ්ඩය සඳහා ගෙවීම් කිරීමට 2025 ජූනි මාස සිට දෙසැම්බර් මාසය දක්වා පමණයි. නමුත් රජය විසින් ගත් තීරණයක් පරිදි මෙම සංක්‍රාන්තික කාණ්ඩය සඳහා මේ අදාළ ගෙවීම් 2024 දෙසැම්බර් මාසය දක්වාම දීර්ඝ කරා. ඒ වගේම නැවත වරක් මෙම කාණ්ඩය සඳහා අදාළ දීමනාව 2025 මාර්තු දක්වාම ගෙවීම් කිරීමට රජය තීරණය කරා. ඒ වගේම තමයි මෙම දීමනාව තවදුරටත් දීර්ඝ කරමින් 2025 මාර්තු මාසය දක්වාම දීර්ඝ කරලා අදාළ දීමනාව 2025 අප්‍රේල් මාස දක්වාම ලබා දීමට කටයුතු කරා. මෙමගින් පැහැදිලි කරන්නේ මේ දීමනාව සම්මත වුණේ මාස 6කට පමණයි. නමුත් රජයේ තීරණය පරිදි කලින් කාලට මේක දීර්ඝ කරලා ජනතාව සඳහා මේ ගෙවීම ලබා දුන්න ඔවුන්ගේ සුබ සාධනයට. ඒක නිසා මේ මැයි මාසයේ වන විට මෙම ගෙවීම නතර කිරීමට සිදු වෙන බව. නමුත් මෙහිදී සමාජ සුබසාධක මණ්ඩලය මගින් තවදුරටත් පවසනවා මේ සංක්‍රාන්තික කාණ්ඩයට අයත් වැඩිහිටියන්ට මේ දීමනාව අඛණ්ඩව ගෙවන බවට. ඔවුන්ගේ මේ දීමනාව මැයි මාසයෙන් නතර වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට මේ දීමනාව දිගටම ලැබෙනවා. විශේෂයෙන්ම මේ දීමනාවල් ලබා දෙන්නේ රෝගීන් සහ වැඩිහිටියන්ට. එහිදී අනිත් පුද්ගලයන් සයන් රැකියාවක් හෝ කිසියම් දෙයකට යොමු කරලා ආර්ථිකයට සවියක් වෙන්න සම්බන්ධ කරගන්න තමයි රජය මගින් බලාපොරොත්තු වෙන්නේ. මේ මාස 6ක සඳහා අනුමත වුණු දීමනාව තමයි මේ තරම් කාලයක් මේ පුද්ගලයන්ට තිබුණු ආර්ථික අපහසුතාව මත රටේ තිබුණු තත්ත්වය මත දීර්ඝ කරමින් රජය මගින් මේ ගෙවීම් ලබා දුන්නේ. නමුත් මේක ඉදිරියට එහෙම වෙන්නේ නැහැ. මේවට යම්කිසි කාලයක් තියෙනවා මේ දීමනා නතර වෙන්න. මේ දීමනා නතර වෙනවත් සමග තවත් අලුත් කාණ්ඩයකට මේ දීමනා ලැබෙනවා. විශේෂයෙන්ම මේ රෝගීන්ට සහ වැඩිහිටියන්ට තමයි අඛණ්ඩව මේ දීමනාව ලැබෙන්නේ. මැයි මාසයේ සිට සංක්‍රාන්තික කාණ්ඩයට හැර අනිකුත් අවධානයට ලක් වූ දුප්පත් සහ අන්ත දිල්ලු යන කාණ්ඩවලට ප්‍රතිලාභ අඛණ්ඩව ලැබෙනවා. ඒ වගේම තමයි අභියාචනා හා දුක්ගැනිවලි වලට රජය මගින් දීමනා ලබා දෙන්නේ කවද්ද කියලා අපි බලමු. මෙහිදී මේ වන විට අභියාචනා හා දුක්ගැනිවලි සියල්ල කාර්යාලවල පරිගණක මගින් මේ දත්ත පද්ධතියට ලබා දීලා තියෙනවා. මෙහිදී සුදුසුකම් තියෙන පුද්ගලයන් තෝරලා මෙන්න මේ සංක්‍රාන්තික කාණ්ඩයෙන් ඉවත් වෙන ලක්ෂ 3.5ක් පමණ ප්‍රතිලාභීන්ගේ ඒ දීමනාව මේ අලුතෙන් එකතු වෙන අභියාචනා හා දුක්ගැනිවලින් ඒවයින් සුදුසුකම් ලබා තේරෙන පුද්ගලයන් සඳහා ලක්ෂ 4ක් සඳහා අලුතින් ලැබෙනවා උන්ට මේ අස්වැසුම ප්‍රතිලාභය. ඉතින් 2025 ජූනි මාස සිට මේ අභියාචනා හා දුක්ගැනිවිලි සඳහා අස්වැසුම ප්‍රතිලාභය ලබා දෙන්න තමයි රජය සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඔබට බොහොම සුබ ආරංචියක්. මේ අභියාචනා හා දුක්ගැනිවිලි දීලා නම් ඔබ මේ සඳහා සුදුසුකම් තියෙනවා නම් අනිවාර්යෙන් ඔබට ජූනි මාස සිට මේ ප්‍රතිලාභය ලබා ගන්න පුළුවන්. ඉතින් එහිදී අර කලින් තිබුණු සංක්‍රාන්තික කාණ්ඩයේ ලක්ෂ 3.5ක විතර අස්වැසුම ප්‍රතිලාභය අයින් වෙලා
අලුතෙන් ඉන්න සුසුකන් තියෙන අයට මෙන්න මේ ප්‍රතිලාභය ලක්ෂ 4කට පමණ නැවතත් අස්වැසුම ලැබෙනවා. ඉතින් මෙහිදී කියන්න තියෙන මේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභය අර සමෘද්ධිය ඒ වගේ ජීවිත කාලෙම ලැබෙන්නේ නැහැ පුද්ගලයන්ට. මේක IMF එකේ කොන්දේසි මත රටේ සුබසාධනය සඳහා කිසිම දෙයක් කර කියා ගන්න බැරි රෝගීන් සහ වැඩිහිටියන්ට පමණයි ලබා දෙන නිර්දේශ වෙන්නේ. ඒ අනුව මේ අන්ත දිලිඳු හා මේ අවදානමට ලක් වූ තැන්වල ඉන්න අවශ්‍යම පුද්ගලයන්ට මේක දීලා අනිත් අය රටේ ආර්ථිකයට සැලකියාවක් හෝ කිසියම් දෙයකට යොමු කරලා ආර්ථිකයට ශක්තියක් කරගන්න තමයි රජය බලාපොරොත්තු වෙන්නේ. එහිදී මේවා අවුරුදු 2කින් අවුරුදු 3කින් මාස 6න් අවුරුද්දෙන් වගේ අයින් වෙලා ගිහිල්ලා අලුතෙන් සුසුකම් තියෙන පිරිසකට ලැබෙනවා. ඉතින් ඒක තමයි මේ අස්වැසුමේ තියෙන ක්‍රමවේදය දැනට. මෙහිදී විශේෂයෙන්ම ඔබට මේ අස්වැසුම පිළිබඳ යම්කිසි ගැටලුවක් තියෙනම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම පිළිබඳ නිලධාරීන් ඉන්නවා. ඉතින් ඩෙන්ටිය හෝ QR එක ගෙනහිල්ලා ඔවුන්ට කියලා ඔබගේ මේ විස්තර බලලා මේ යම්කිසි ගැටලුවක් තියෙනවා निराකරණය කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ මගින් ඔබට අස්වැසුම කැපෙන්නේ කාගේද, ඒ වගේම අලුතෙන් අස්වැසුම ලැබෙන්නේ කාටද, ඉදිරියේදී අස්වැසුමට වෙන්නේ මොනවද, ඒ වගේ විශේෂ දේවල් දැනගන්න ඇති. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ස්තුතියි. ආයුබෝවන්.